පිළිගන්නවා පිජන් පැරඩයිස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවන්ව. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ සතියට පරිවි 6ක් බෑවා. ඉතින් ඒක ගැන කියන්නේ ඉතින් කූඩුවාස් කරමු කියලා එකක් දාලා තිබ්බා. ඒ කියන්නේ කූඩුවාස් කරන්න කියලා මැසේජ් එකක් මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඒකත් මම ටග් ගාලාම ගේනවා කූඩුවාස් කරන වීඩියෝ එකක්. ඉතින් ඊට කලින් මේක ගේන්න හිතුණා. ටග් ගාලා එකයි මම ගෙනාවේ. පරිවි 6ක් බෑවා. ඉතින් දෙන්නේ අයිතිකාරයෙක් ඇවිල්ලා අරන් ගියා. ඉතින් එයා කියලා සහ මට කලින් වෙච්ච දෙයක් පරවි බාලා අන්නේ හැම දෙයක් මං කියනවා. ඊට කලින් කියන්න තියෙන්නේ අපේ YouTube channel එක ගැන ඔයාට හිතන දේ පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියට ගේන්න ඕනේ වීඩියෝ මොනවද කියලාත් කමෙන්ට් කරගෙන යන්න. අනිත් දේ තමයි අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අපේ වීඩියෝ එකට මේ ලයික් එකක් දාන්න. අනිත් දේ තමයි අපේ YouTube channel එක subscribe කරලා bell notification එක ඕල්ම දාලා තියාගන්න. මොකද දන්නවද ඕල් දැම්මොත් තමයි ඔයාලට අපි ගේන වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. හරි එහෙනම් අද බලමු මගේ කූඩුවට අලුතෙන් එකතු වුණු පරවි 4යි. ඒ කියන්නේ ඉතුරුනේ පරවි 4 දෙනයි දෙන්නෙක් ඉල්ලගෙන ගියාට පස්සේ ඒ පරවි 4 දෙනා මුලින් බලලා අපි බලමු ඊළඟට අරන් ගියපු දෙන්න සහ මට කලින් වෙච්ච වැඩේ. හරි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එකට. මේ පිජන් පැරඩයිස් පරවි 4 වෙනස් වෙන විදිහ. ඉතින් සොරි වෙන්න ඕනි ඉස්සෙල්ලාම කූඩුවාස් කරමු කියලා වීඩියෝ කූඩුවාස් කරන්න කියලා වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එක ගේන්න බැරි වුණේ මොකද ඉතින් පේන ඇති ඉතින් වැහලා පෑවෝ ගමන් තමයි ඉතින් ගෙනාවේ මේ වීඩියෝ එක හදිස්සියේ සතියට ඉතින් පරවි 6ක් බෑවා. ඉතින් හැබැයි ඉතින් අයිතිකාරයෙක් ඇවිල්ලා ඉල්ලගෙන ගියා. ඔහොම දේවල් ටිකක් වුණා. ඒ දේවලුත් මං කියනවා පළවෙනියටම දැන් කූඩු ඉන්න 4 දෙනා බලමු මේ සතිය ඇතුළත බාපු එක. මූණන් කිරිල්ලියක් මං වලට කලින් වීඩියෝ එකක් දැම්මා මූ ගැන විස්තර පරවි බාලිවරලා කරන්න ඕන ට්‍රික්ස් එකක් සමගින් මූණන් දැකලා ඇති. ඉතින් මේ සතිය ඇතුළත බෑවේ කිරිල්ලියා. හරි ඉතින් අපි බලමු එහෙනම් ඊළඟ පරවිය මොකෙද කියලා. ඔන්න එක පරවියයි. හරි ඉතින් මේ තමයි දෙවෙනි පරවියා. පේනවා ඇති. සාමාන්‍යයෙන් මුගෙනම් මේ පේනවනේ. පොඩ්ඩක් බලතටු වගේ හරිය සුදු පාටට වැදිලා තියෙනවා. බෙල්ල යට හොට වටේ කියන්නේ සුදු පාටට වගේ වැදිලා තියෙනවා. ඇස් දෙපැත්තේ සුදු පාටට වගේ වැදිලා තියෙනවා. ඊට පස්සේ කකුලුත් මම බැලුවා. පේනවා ඇති. ලාවට වගේ නිකන් අවසාන හරිය මේ පේනවනේ. ඕවත් ඉතින් සුදු පාටට වැදිලා තියෙනවා. ඉතින් අනිත් දේ තමයි මූ පොඩ්ඩක් මහසතේ කිරිල්ලියක් මම හිතන විදියට. මෙහෙම වර්ගයක් තියෙනවනේ. ඉතින් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. මෙන්න පේනවා ඇති ඉතින්. හොඳ පරවියේ. හරි එහෙනම් අපි බලමු ඊළඟ පරවියා මොන වගේද කියලා. හරි ඉතින් ඊළඟ පරවිය මෙන්න ඔයාලා හිතනවා ඇති මේ වගේ පරවිය මල් ළඟත් තියෙනවා නෑ. මේ පරවිය වල් පරවියක් ඉතින් බාබු පරවිය මෙන්න මල් ළගේ වගේ ඉඳපු එක. පේනවනේ. හරි ඉතින් ඔයාලා සැකේ දුරු කරගත්තා කියලා මම හිතනවා. හරි ඉතින් මූ ගැන විස්තරයක් ගෙනාවොත් ඉතින් මේ පේනවනේ. පොඩ්ඩ වල් පාට නිකන් අලු පාට තදට තමයි වැදිලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ලොකුම සතෙක් නෙමෙයි. සාමාන්‍ය පරවියෙක්. ඉතින් මූත් එක දවසේ අර කලින් හොට වටේ සුදු පාට තිබ්බේ. අන්න ඒක බානකොට තමයි මූවත් බය වෙයි. ඉතින් මූත් ඒත් එක්කම ආවා. ඉතින් පේනවා ඇති. මෙහෙම සත්තුන්ගේ ඉතින් වර්ගයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. මේක නම් කිරිල්ලියක් වගේ පේනවා ඇති. ඉතින් ඇස් තැඹිලි පාටයි. හරි ඉතින් අපි එනම් බලමු තව මේ වගේ පරවියක් බෑ. මේ වගේම නෙවෙයි ඉතින් අලු පාට එකත් ඒක මොන වගේද කියලා අපි ඉතින් දැන් බලමු. ඉතින් මෙන්න ඉතින් ඉන්නවා අනිත් පරිය පොඩ්ඩක් දඟලනවා ඉන්න. අන්න ඉතින් ඉන්නවා. මේක නෑ ඇට ගැහිලා ඉන්නේ පේනවා ඇති ඉතින්. හරියට කණ්ඩවල් ලැබිලා නැහැ ඉතින් තැනක හරි ගොහින් හරි. මේකත් ඒ දවසේම තමයි ඉතින් බෑවේ. පොඩ්ඩක් මුරණ්ඩු ඉතින් මූ නම් හරියටම ෂුවර් නෑ ඉතින් කිරිල්ලියක්ද කුරුල්ලක්ද කි මං තාම හරියටම බැලුවේ නෑ ඉතින්. පේනවා ඇති ඇස් නිකන් ලා කහ පාටක් තැඹිලි පාටක් වගේ ඉතින් ගන්නෙ. සාමාන්‍යයෙන් ඉතින් හොඳ සතෙක් පේනවා ඇති. පෙදේ ගාවට වගේ තටු දෙක තියෙනවා ඉතින්. මොනවා ඉතින් වල් පරවියෙක් වගේ ඉතින් වෙන වර්ගයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ පේනවා ඇති ඉතින් තටු වගේම. පෙදේ ගත්තොත් හරි ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඉතින්. කූඩුවාස් කරන වීඩියෝ එකක් ළඟදිම මම ඔයාලට කියනවා ඉතින්. කූඩුවාස් කරන වීඩියෝ එක ළඟදිම ගේන්න හිතාගෙන ඉන්නවා ඉතින්. ඒ කූඩුවාස් කරන එක්කෙනාට මම තෑන්ක්ස් කරන්න ඕනේ මොකද ඉතින්
කූඩු වස් කරමු කියලා දාලා තිබ්බට ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න මොකද කූඩු වස් කිරීමේ වැදගත්කමක් තියෙනවා ඉතින් පෙන්නනම් ඔයාලට ඔතන බිත්තර දාලා ඉන්නවා ඉතින් ඔන්න ඔය සතා බිත්තර දාලා ඉන්නවා ඊට පස්සේ වෙන්නුවොත් ඔයාලට බිත්තර දාලා ඉන්නවා මෙන්න මෙතන ඔය ඉන්න සතෙක් පේනවා ඉතින් ඔය සතා බිත්තර තියෙනවා ඊට පස්සේ අර මුල්ලේ බලන්න බෑ මුල්ලෙම බංකි ඉන්නවා ඉතින් සුදු පාටේ බිත්තර දාලා ඔය පේනවා ඉතින් බිත්තර නම් පේන්නේ නැති වෙයි ඉතින් ඔය සතා දුන්නා තව ඉතින් බිත්තර දාන්න ඉන්නවා ඒගොල්ලොත් මං ගේනවා හරි ඉතින් අපි ඊළඟට බලමු තව පරවි දෙන්නෙක් ඉන්නවා ඉතින් ඒ කියන්නේ ඒ දෙන්න අයිතිකාරයෙක් ඇවිල්ලා ඉල්ලගෙන සහ දැන් මාසෙකට විතර කලින් මට වෙච්ච වැඩකුත් කියනවා මම පරවි බාන්න ගිහලා ඉතින් ඒ දේ අපි දැන් බලමු මොකද්ද හරි ඉතින් දැන් පෙන්නන මම අර කලින් බාලා අල්ලගෙන ගියපු අයිතිකාරය අල්ලගෙන ගියපු දෙන්න ඔය ඉන්නේ වැලිගොඩ ගාව එකෙක් ඒකයි ඔය වහලේ කෙරවලේ පේනවා ඇති දකුණු අත පැත්තේ කෙරවලේ ඉන්නවා එකෙක් පෙවුනද ඔය ඉන්නේ අන්න ඌයි තමා ඉතින් බෑවට ඉතින් උන් දෙන්නව අයිතිකාරය අල්ලගෙන ගියා මේ සතියක් එතකොට ඔය මයින් එක වැලිගොඩ ගාව වගේ ඉන්න අන්න උන් දෙන්න තමා බෑවේ ඉතින් බාන විදිහත් මම දැන් පෙන්නන්නම් හරි ඉතින් දැන් බලමු බා ගන්න ක්‍රමය ඉතින් කලින් වීඩියෝ එකක් ගෙනාවා බා ගන්න ක්‍රම තුනක් පිළිබඳව මම මේ දාසරේ කරන්න යන්නේ ඉතින් අතෙන් තමා අල්ලන්න යන්නේ ඉතින් හදිස්සි හින්දා අතෙන් ඇල්ලුවොත් නම් අනිවාර්යෙන් ටේප් කරන්න ඕනේ හරි ඉතින් අපි බලමු බාන විදිය ඉතින් අනිකනම් බාන විදිය මට ගේන්න බැරි වුණා වීඩියෝ එක මොකද ඉතින් ඒක වහලේ දිය නෑ ආයෙ කොහේ හරි ගිහිල්ලා ඉතින් හවසේ තමා ඌ නම් බාගත්තේ කූඩුවට දෙන්නම ඉතින් අයිතිකාරයාට දුන්නා ඔන්න දැන් බලමු විසිල් කරලා කැම දාලා තියෙන්නේ ඔන්න මම පෙන්නන්න දැන් අතෙන් බා ගන්න විදිය හරි විනාඩි 2ක් විතර ඉවසන්න ඉතින් මේ කලින් වීඩියෝ එකක් ගේන්න බාන විදියම වීඩියෝ එකක් ගේන්න ගත්තා ඉතින් ඒත් ඉල්ලගෙන ගියපින් මම ඉතින් ගෙනාවේ නෑ ඊට පස්සේ තමයි ආයෙ ගේන්න ඉතින් ඔන්න ඉතින් ඇල්ලුවා පේන ඇති ඔන්න ඉතින් පරවියා ඉන්නවා අනිකවත් ඔයාලා දැක්කනේ හරි එහෙනම් දැන් බලමු ඔයාලා හිතනවා ඇති මේ වගේ මංගාව තව එකෙක් ඉඳියා මතක ඇති මේ වගේම ඉන්නේ මේක නෙමේ ඒකවත් අර අයිතිකාරයා මිල්ලගෙන ගියා ඉතින් කලින් දවසක ගොඩක් කලින් ඉතින් මම දැන් ඒකවත් පෙන්නන්න හරි ඉතින් ඔය පේනවා ඇති ඔය මයින් එකක ඉන්නවා ඉතින් ඇතුළේ ඒක නෙමෙයි ඉතින් වෙන එකක කැස් කට දෙපැත්තේ මලු පාට තියෙනවා ඉතින් උට වෙච්ච වැඩේ ඉතින් මම දැන් කියන්න මොකද කියලා ඉතින් ඌ බාලේ ඉන්නකොට දවසක් ඉතින් අයිතිකාරයෙක් ආවා අර බං කියපු අයිතිකාරයම්ම තමා ඇවිල්ලා ඉතින් මූ මක් කියලා ඉතින් ඉල්ලගෙන ගියා ඌ ගාව ඉන්නම් මම දැකලා තියෙනවා ඉතින් මල වාතයක් වෙලා තියෙන්නේ දැන් නෑ ඉතින් බාන පරවියා උගේ ඉතින් ඒක තමයි මට ගේන්න ඕනේ උනේ ඉතින් මේකන් සතියකට කලින් බෑවේ අර පරවි 6 දෙනාගෙන දැන් ඔයාලා දැක්කනේ ඉතින් සතියකට පරවි 6ක් බෑවා අනිත් දේ තමයි ඔයාලට ඉතින් කියන්න ඕනේ අපේ YouTube channel එකේ මේ වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න හරි එහෙනම් ඊළඟට කියනවා මම පරේකුඩු අස් කරන වීඩියෝ එකක් සහ ඒකේ සැලකිලිමත් වෙන්න ඕන දේවල් හරි එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හමු වෙමු